මෙන්සස් වෙන දවස්වලට ලිංගිකව එක්වුණොත් ගැබ් ගැනීමක් වෙන්නෙම නැද්ද? අද අපි මේ ගැන කතා කරමු. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මෙන්සස් වෙන කාලය ඇතුළත කාන්තාවක් කොහොමවත් ගැබ් ගන්නේ නෑ කියලා. ඒත් ඇත්තම කතාව තමයි ඒක සම්පූර්ණයෙන්ම ආරක්ෂිත කාලයක් කියලා වෛද්‍ය විද්‍යාත්මකව සහතික කරන්න බැහැ. සමහර කාන්තාවන්ගේ ඕසප් චක්‍රය දවස් 28කට වඩා ගොඩක් කෙටි වෙන්න පුළුවන්. එහෙම කෙටි චක්‍රයක් තියෙන කෙනෙක්ගේ ඩිම්බ මෝචනය වීම, ඒ කියන්නේ සරු කාලය ගොඩක් ඉක්මනින් එනවා. ඒ වගේම පිරිමි ශුක්‍රාණුවකට කාන්තාවගේ සිරුර ඇතුලේ දවස් 5ක් දක්වා ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්සස් දවස්වල අගහරියේ එක්ුණොත් සරු කාලය එනකම්ම ඒ සෛල සක්‍රියව තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙන්සස් දවස් කියලා කිසිම ආරක්ෂාවක් නැතුව එක්වෙන එකෙන් අනපේක්ෂිත ගැබ් ගැනීමක් අනිවාර්යෙන් වෙන්න පුළුවන්. මතක තියාගන්න, ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවදානමත් මේ දවස්වලට සාමාන්‍ය විදිහටම තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම නිවැරදි උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්න. මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න.